ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය දැන් මේ ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ පත් කරලා තිබෙන තනතුරු වලට පත් කරලා තිබෙන තත්වයන් ගත්තොත් විශේෂයෙන්ම එහි පත් කරලා තිබෙනවා විශේෂයෙන්ම සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විදියට පත් කරලා තිබෙන පුද්ගලයා පිළිබඳව විශාල තොරතුරු ගණනාවක් තිබෙනවා. ඔහු අත වශයෙන් විශේෂයෙන්ම ඔහු 320 ගුවන් යානා එලවන්න බැරිව ඔහුව ඉවත් කරපු කෙනෙක් ශ්‍රී ලංකන් එයාලයින් එකෙන්. ඒ වගේම මේ තිබිච්ච සියලුම ට්‍රේනින් වලින් අසමත් වෙච්ච පුද්ගලෙක් අද ඔහුව අධ්‍යක්ෂක ජෙනරාල් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විදිහට පත් කරලා තිබෙනවා. ඒ වගේම විශේෂයෙන් ඒ ක්‍රියාවලිය පිළිබඳව සිවිල් ගුවන් සේවා අධිකාරියේ මේ තනතුර පිළිබඳව අවශ්‍ය කරන මේ සුසුකම් තිබෙන ක්‍රියාවලිය තුළ ඔහුට කිසිම සුසුකමක් නැහැ. minimum for 18 years service experience in the field of personal licensing aircraft operations and airworthiness at a managerial level in a corporation statutory board or institution or reputed private institution. මේ එකක්වත් මොහුට නැහැ. එයා ෆෝස් එකේ පමණක් ඉඳීම තුළ මේක සුසුකමක් වෙන්නේ නැහැ. ඒ වගේම විශේෂයෙන්ම මම කියන්න කැමතියි ඔහුගේ තිබුණ මේ පයිලට් ප්‍රොෆිෂියන්සි චෙක් ඒකේ ඔහු අරන් තිබෙන ලකුණු සංඛ්‍යාව ඇත්තටම ප්‍රමාණවත් නැහැ. මේ සියලුම තොරතුරු අපි ගාව තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ඔහු එතනින් පස්සේ ඔහුව බේරපු අය දැන් මේ ආයතනයට බඳවා ගැනීම කටයුතු කරන්න වැඩපිළිවෙලක් සකස් කරලා තිබෙනවා. ඒ වගේම මේ අධ්‍යක්ෂ ජෙනරාල් වලයා යටතේ ඉන්න නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරු සුසුකම් නැති අය තව විශාල ප්‍රමාණයක් පත් කිරීමක් කරමින් තිබෙනවා. මේක ඇත්තටම විශාල අර්බුදයක් බවට පත් වෙන්න පුළුවන්. මොකද හේතුව ලංකාවේ මේ තත්වය තුල අත වශයෙන් රටක් විදියට අපිට ඊළඟට තිබෙන විශේෂයෙන් අයිකාවෝ ඒකේ නැත්නම් ලෝකේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා අධිකාරීන් වල තිබෙන තත්ත්වයන් තුල මේ සුදුසුකම් නැති නිලධාරීන් තිබීම තුල අත වශයෙන් සිවිල් ගුවන් සේවා අධිකාරිය තමයි රටේ සම්පූර්ණයෙන්ම මේ ලංකාවට එන යාත්‍රා මේ සම්බන්ධ තිබෙන ලයිසන්ස් දෙන ස්ථානයේ බවට පත් වෙලා තිබෙනවා. ඉතින් මම හිතන්නේ මේ වගේ ස්ථානයක සුසුකම් නැති පුද්ගලයන් දීමේ අවසාන ප්‍රතිඵලය බවට පත් වෙන්නේ අයිකාෝ එකේ සම්පූර්ණයෙන්ම ජාත්‍යන්තර වශයෙන් අපිට විශාල අර්බුදයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ සම්බන්ධව අනුතුරු වැඟීම් ගණනාවක් කරලා තිබෙනවා. නමුත් ඒ අනුතුරු වැඟීම් එකක්වත් මේ පිළිබඳව අමාත්‍යවරයාට යවලා තිනවා. ගෞරව අමාත්‍ය අරුණ කරුණාතිලක මැතිතුමාට 2026/11/23 වෙනිදා දින මේ විස්තර ඔක්කොම සියල්ලම එක්ක. නමුත් මේ සම්බන්ධව තාම කිසිම පියවරක් කරන්නේ නැහැ. බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුව තුලත් මේ කාරණේ ගන්න. මොකද හේතුව සුසුකම් නැති නිලධාරීන් මේවා තමයි මේ ආණ්ඩුවේ විපක්ෂයේ ඉන්න කාලේ කරපු සියලුම කතාවලදී ඔවුන් කතා කරුවේ මෙන්න මේ කාරණා. ඒ නිසා මම හිතන්නේ දැන්වත් මේ සම්බන්ධව අවශ්‍ය කරන තීන්දුව ගන්න කියන ඉල්ලීම අපි මතක් කරන්න කැමතියි. ඊළඟට විශේෂයෙන්ම ඉතාම වැදගත් කාරණයක්. දැන් මේ රටේ මේ ආණ්ඩුව තමයි ඉන්දියන් විරෝධය පිළිබඳව අංක 1ට හිටපු ආණ්ඩුව. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන පක්ෂයක් විදියට ඔවුන් දැඩිව ඉන්දියානු විරෝධය අරගෙන ආවා. එහි ප්‍රතිඵලයක් විදියට ඔබට මතක ඇති ලංකාවේ විශාල පිරිසක් මිය ගියා. 88 89 සම්පූර්ණ විශාල කැරැල්ලක් ඇති වුණා. ඉන්දියානු සාමසාධක හමුදාව විශාල ප්‍රමාණයක් මිය ගියා. අපේ රටේ අභ්‍යන්තරයේ තිබෙන ප්‍රශ්න වලට වුන් දුන්න සහයෝගයේ ප්‍රතිඵලයක් විදියට අවසානයේ ඉන්දියානු සාමසාධක හමුදාවේ 2000කට ආසන්න සංඛ්‍යාවක් මම හිතන්නේ මිය ගියා මේ සටනේ ප්‍රතිඵලයක් විදියට. මේ රට සම්පූර්ණ අවුල් ජාලයක් බවට පත් කරා. ඇත්තටම ලංකාවේ ට්‍රාන්ස්ෆෝමර්ස් ටික ගිනි තිබ්බා. ලංකාවේ බස් ගිනි ටික ගිනි තිබ්බා. අති විශාල දේපල හානියක් රජයේ දේපල විශාල හානියකට ලක් කරා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය විසින් ඉන්දියානු විරෝධී දේශපාලන ක්‍රියාවලිය තුල. හැබැයි දැන් එහෙම කියපු ආණ්ඩුව තමයි අපි කිසිම කෙනෙක් නොදන්න මේ වනතුරුත් අපි කවුරුත් දන්නේ නැහැ ගහපු ගිවිසුම මොකද්ද කියලා. ඔවුන් ඉන්දියාව සමග ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. ඒක අපි දන්නේ නැහැ. ඔවුන් ඊළඟට ඉන්දියාවත් සමග සෞඛ්‍ය අංශ සම්බන්ධ ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා.
ඒ සම්බන්ධව අපි දන්නේ නැහැ. ඉන්දියාවත් එක්ක ගහපු කිසිම ගිවිසුමක් මේ වෙනකොට අපි කවුරුත් දන්නේ නැහැ. හැබැයි දැන් අලුත් ගිවිසුම තමයි මෙන්න මේ ගිවිසුම විශේෂයෙන් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යයෙන් එවලා තියෙනවා මේක විදේශ කටයුතු අමාත්‍යාංශයට. මොකද්ද මේකේ තිබෙන්නේ? විශේෂයෙන්ම investigations and scientific exchange concerning the field of geology and mineral resources on subject of mutual interest. ඒ කියන්නේ මේ රටේ භූවිද්‍යා සහ ඛනිජ සම්බන්ධව කැණීම් කිරීම, ඊළඟට ඒවට ආයෝජන කිරීම, ඒවා සම්බන්ධව සොයා බැලීම, පරීක්ෂණ කිරීම මේ සම්බන්ධව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුමක් අත්සන් කරන්න ඕනේ කියලා තමයි ඉන්දියාවෙන් මේක යෝජනා වෙන්නේ. එතකොට promote and support cooperations between companies of their respective countries. මේ රටවල් දෙකේම companies එකතු කරලා මේ සොයාගන්නේවට විශේෂයෙන්ම මේව ප්‍රොමෝට් කරන්න අවශ්‍ය කරන කටයුතු ටික කරන්න. Facilitate investment in the mining sector. ඒ කියන්නේ භූවිද්‍යා ශාස්ත්‍රයේ ආයෝජන කිරීම සම්බන්ධව පෙළඹවීම සඳහා අවශ්‍ය කරන කටයුතු ටික කරන්න. මේවා ඊටාම වැදගත් කරුණු විදිහට ඉදිරිපත් කරලා තිබෙනවා. ගොඩක් තිබෙනවා මේකේ කරුණු. ඒ වගේම මේකේ තියෙනවා ඊටාම භයානකම කාරණේ තමයි of any purpose other than the specified without the prior written consent of the other party. ඒ කියන්නේ මේකෙන් අදහස් කරනවා all informations මේ සම්බන්ධව තියෙන කිසිම තොරතුරක් මේ parties දෙකේ අවසරයකින් තව රටේ අනිත් රටේ අවසරයක් නැතුව මේකට නිකුත් කරන්න බෑ. ඒ කියන්නේ ශ්‍රී ලංකාවට නිකුත් කරන්න බෑ ඉන්දියාවේ අවසරය නැතුව, ඉන්දියාවට නිකුත් කරන්න බෑ ශ්‍රී ලංකාවේ අවසරය නැතුව. දැන් මේකෙන් මොකද්ද සිද්ධ වෙන්නේ? මේ ට්‍රාන්ස්පරන්සි එක විනිවිදභාවය පිළිබඳව මොකද්ද අද රටේ ඇති වෙලා තිබෙන තත්ත්වය? මේගොල්ලෝ විශේෂයෙන් ඒ කාලේ කිව්වා ඉන්දියාව සමග හොර ගිවිසුම් ගැව්වා. ඉන්දියාව එක්ක ගහපු හොර ගිවිසුම් වලින් ලංකාවට විශාල හානියක් වුණා. මේවා ගැන කතා කරපු ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුව ජාතික ජන බලවේගය දැන් එක පැත්තකින් අපේ තෙල් පිළිබඳව නැත්නම් අපේ ආරක්ෂාව පිළිබඳව, අනෙක් පැත්තෙන් අපේ ඖෂධ පිළිබඳව මේ සම්බන්ධ විශාල ප්‍රශ්න ගණනාවක් මතුවලා තිබෙනවා. මේ හදපු ගිවිසුම් මොනවද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉදිරියට අපි දන්නෙත් නැහැ. මේ රටේ ජනතාව දන්නෙත් නැහැ. දැන් මේවා තමයි ජනතාවගේ ඇස් වලට වැලි ගහලා මේ ගිවිසුම් අත්සන් කරනවා කියලා තමයි මේ ආණ්ඩුව බලයටපත් උනේ. දැන් අද මොකද වෙලා තියෙන්නේ? අද ඉන්දියාවත් එක්ක අත්සන් කරනවා ලංකාවේ භූවිද්‍යා හා පතල් කැණීම් නැත්නම් භූවිද්‍යා සහ කැණීම් නැත්නම් ඛනිජ ද්‍රව්‍ය සම්බන්ධ විශාල ගිවිසුමක්. දැන් අපි දන්නවා මේකෙදි ඇති වෙන්න පුළුවන් කාරණා. දැන් ලංකාවේ තිබෙනවා කොබෝල්ට් නිදියක් අපේ විශේෂයෙන්ම මුහුදු කිලෝමීටර 200කට පල්ලෙහින් අපේ විශාල අතිවිශාල කොබෝල්ට් නිදියක් තිබෙනවා. ඒ වගේම ලංකාවේ යපස් නිදි, ලංකාවේ මිනිරන්, ඊළඟට ලංකාවේ තිබෙන විශේෂයෙන්ම මඩකලුවේ තිබෙන විශාල නිදි, ඛනිජ නිදි, ෆොස්ෆේට් වගේ ආයතන මේ සියල්ලම දැන් ඉන්දියාවත් එක්ක ගිවිසුමක් අත්සන් කරනවා. මේ සම්බන්ධව ඔවුන් දෙගොල්ලෝ එකට කැණීම් කරන්න, එකට ඉන්වෙස්ට්මන්ට්ස් කරන්න, ඒ සම්බන්ධ කිසිම තොරතුරක් කාටවත් දෙන්න බෑ. මෙවැනි ගිවිසුමක් අත්සන් කරනවා. මම අහන්න කැමතියි මේ රටේ ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් පහුගිය සති කීපයකට කලින් ඉන්දියාවත් එක්ක සම්බන්ධ වුණා. ඉන්දියාවත් ගියා. ඉන්දියාවේ විශාල පිරිසක් හමු වුණා නායකයින්. ඉතින් ඒ වගේ ප්‍රතිඵලයද මේ අද අත්වෙමින් තිබෙන්නේ. මොකද හේතුව මේ ගිවිසුම හරහා නැවත ඉන්දියාවත් එක්ක හදන අත්සන් කරන ගිවිසුම් කිසිවක් අපිට කාටවත් බලන්න හම්බෙන්නේ නැහැ. මොකද හේතුව මේවත් එහෙම් පිටින්ම හොර ගිවිසුම් බවට අවසානයේපත් වෙනවා. ඒ නිසා ඉන්දියාවත් එක්ක අපි අපේ ගනුදෙනු කළ යුතුයි. ਉਹ අපේ අසල්වාසියා. ඔවුන්ට එක්ක අපි අපේ ගෞරවය අපේ තිබෙනවා. හැබැයි ඔවුන් එක්ක ගහන මේ හැම ගිවිසුමක්ම මේ සම්බන්ධ විශාල සැකයක් කුකුසක් පළ කරලා මේ රටේ ඉන්දියානු විරෝධය ගෙනාවේ මේ ජනතා විමුක්ති පෙරමුණ. අද ඔවුන්ම මේ ඔවුන්ගේ යටතේ ඇවිල්ලා තිබෙන ආණ්ඩුව යටතේ ජනාධිපතිවරයාගේ ඉඳලා පල්ලයට යනකල් ඉන්දියානු ආණ්ඩුව කියන ඕනම දෙයක් කරන්න පුළුවන් තැනකට අද තල්ලුලා තිබෙනවා. මේකේ තාම භයානක තැනකට තල්ලු වෙච්ච ක්‍රියාමාර්ගයක්. ඒ නිසා මේ සම්බන්ධව අපි විශේෂයෙන් පළවෙනි වතාවට ජනතාව දැනුවත් කරන්න. මේ සම්බන්ධව ඉදිරි කරුණු පිළිබඳව අපි තව තවත් කරුණු රාශියක් ඔබට දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා.